සුබ දවසක් සියලු දෙනාට ද ග්‍රෝවින් ගයිඩ් YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනුවට ලෝකයේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වීගෙන යන වගා ක්‍රමයක් ගැන. ඒ තමයි හයිඩ්‍රොපොනික්ස් වගාව. නැත්නම් අපි මේකට කියනවා නිර්පාංශු වගාවක් කියලා. ඉතින් එතකොට මොකද්ද මේ හයිඩ්‍රොපොනික්ස් වගාව කියන එක හුඟක් අය දන්නේ නැතුව ඇති තාම. ඉතින් මේක සමහර අය නම ඇහුවම අපිට අපේ ගෙදරත් මේවා කරන්න බෑ කියන මතේ ඉන්න කට්ටිය ඇති. ඉතින් මේක පහසුවෙන්ම ඔයගොල්ලන්ගේ ගෙදර කරන්න පුළුවන් වගාවක්. මම මේක ඔයගොල්ලන්ට දැන් අද කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මේක ගෙදර පහසුවෙන් ඔයගොල්ලන්ගෙම හයිඩ්‍රොපොනික්ස් වගාවක් කරගෙන යන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ දැනුමත් එක්ක තමයි යන්න ඕනේ. එතකොට මම මුලින්ම කොහොමද වගාව කරන විදිය පෙන්වන්න කලින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ වටිනා කාලේ මට පොඩි වෙලාවක් දෙන්න. මම හයිඩ්‍රොපොනික්ස් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට කෙටියෙන් තාමත් කෙටි මේ ගැන මම හයිඩ්‍රොපොනික්ස් ගැන කතා කරන්න ලොකු විෂයපතයක්. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් ගෙන ඒක ලොකුවට අපිට කතා කරන්න තියෙන. ඉතින් මෙතන මම ලොකුවට කතා කරන්න තාමත් කෙටියෙන් පුළුවන් තරම් කෙටි කරලා අවශ්‍යම ටික පමණක් මේ අද වීඩියෝ එකට අවශ්‍යම ටික පමණක් මම හයිඩ්‍රොපොනික්ස් වගාව ගැන කෙටි වෙලාවක් කරන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියලා දීලා ඊට පස්සේ කොහොමද කරන්න කියන එක මම අද වීඩියෝ එක ඇතුලේ පෙන්නනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි පැලයක් හිටවන සාම්ප්‍රදායික අපේ ක්‍රමය තමයි අපි හිටවන්නේ පොළොවේ පසේ. එතකොට මේක තමයි අපි පැලයක් හිටවන සාම්ප්‍රදායික ක්‍රමය. එතකොට පැලයකට අපි දන්නවා පැලයක් නිකම් හිටෙව්වට බෑ. ඒක වර්ධනය වෙන්න පැලයට අවශ්‍ය වෙනවා නියුට්‍රිෂන්. නැත්නම් අපි කියනවා පෝෂ්‍ය පදාර්ථ. දැන් මේ රූප සටහන බලන්න. මේ රූප සටහනෙත් පෙන්නලා තියෙනවා. ඉතින් පැලයකට මේ පසේ හිටෙව්වට පස්සේ මේ පෝෂ්‍ය පදාර්ථ පැලයට උරාගෙන එහෙම තමයි පැලයක් වර්ධනය වෙලා ගෙඩියක් හැදෙන මට්ටමට පැලයක් එන්නේ. එතකොට මේවා අපි සාමාන්‍ය හුඟක් දැන් අපි පසේදී අපි හිටවන්නේ. එතකොට මේවා පසට මේ අපි මේ පෝෂ්‍ය පදාර්ථ නැත්තම් අපි කියන නියුට්‍රන්ස් මේවා කොහොමද පැලයට උරාගන්නේ? පැලේ තියෙන මූල පද්ධතිය හරහා තමයි පැලයට උරාගන්නේ. එතකොට හුඟක් දුරට ජලය ලැබුණොත් තමයි මේ නියුට්‍රිෂන් පසට උරා ගැනීමක් මේ මුල්වට උරා ගැනීමක් කරන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි නිකන් පැලයක් හිටවලා නිකන් අපි හිතමුකෝ මොකක් හරි පොහොරක් යූරියා හරි වේවා. යූරියා ටිකක් දැන් යූරියා හරි මොකක් හරි පොහොරක් අපි නිකන් ඉස්සට ඒක පැලයට මුල්වට උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඒක උරා ගන්න අනිවාර්යෙන් අපි ජලය කිරීමක් කරන්න. ඒතර මේ ජලයත් එක්ක මිශ්‍ර වෙච්ච මේ පොහොර පෝෂ්‍ය පදාර්ථ පස තුලට ගිහිල්ලා ඒ පස්ස ඇතුලේ තියෙන මුල් වලින් ඒ ජලයත් එක්ක පැලයට උරා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ හයිඩ්‍රොපොනික්ස් වගාවේදී මොකද වෙන්නේ? දැන් මේ රූප සටහනේ ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම මේකේ දාලා තියෙන දැන් මේ ජලයත් එක්ක නියුට්‍රිෂන් උරා ගන්න විදිය. එතකොට මොකද කරන්නේ? මේක පැලයට උරාගෙන දවල් කාලයේදී අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් පත්‍ර වලින් උරා ගැනීමක් සිද්ධ කරනවා. ඒ වෙනුවට ඒත් එක්කම CO2 කියන්නේ ඔක්සිජන් රිලීස් වීමක් වෙනවා. ඔකනේ සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට මෙතෙන්දි මේ හයිඩ්‍රොපොනික්ස් වගාවේදී කරන්නේ මේ මිඩල්මෑන් නැත්නම් අපි කියනවා මේ අතරමැදිය අයින් කරලා දාන. අතරමැදිය තමයි පස්. ඒ කියන්නේ පැලේ තියෙනවා පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. ජලය කියන්නේ ජලය සමග මිශ්‍ර වෙච්ච පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. පස තියෙනවා. ඔක තමයි සාම්ප්‍රදායික ක්‍රමය. එතකොට මේ පස් ටික මිඩල්මන් අපි අයින් කරලා දානවා. අතරමැදිය අයින් කරලා දානවා. එතකොට ඉතුරු වෙන්නේ පැලේ සහ අර නියුට්‍රිෂන් තියෙන ඒ ජලය. ඒ ටික තමයි ඉතුරු වෙන්නේ. එතකොට හයිඩ්‍රොපොනික්ස් වලදී මේ කරන්නේ අපි මේ අතරමැදිය අයින් කරලා දාලා ජලය සහ ශාකය විතරක් අපි අරගෙන වගාවක් සිද්ධ කරන එක තමයි ඇත්තටම හයිඩ්‍රොපොනික්ස් වලදී සිද්ධ වෙන්නේ. එතකොට මේ හයිඩ්‍රොපොනික්ස් වල වාසි අවාසි තියෙනවා. අපි පොඩ්ඩක් වාසි අවාසි පොඩ්ඩක් කතා කරලිමු. මොකද ඔයගොල්ලන් උනත් බලනවනේ ඇයි මම පස්සක හිටවපු පැලයක් ඇයි මම හයිඩ්‍රොපොනික්ස් විදිහට හිටවන්න උත්සාහ කරන්න ඕනි කියන එක කාරණාව. ඉතින් මේකදී මම වාසි කීපයක් දාලා තියෙන. දැන් මම මේ ඔයගොල්ලන් මේ රූප සටහන බලන්න. මේක මම පොඩි කාරණා කීපයක් දාලා තියෙන. සාමාන්‍ය හයිඩ්‍රොපොනික් සිස්ටම් එකක් ගත්තාට පස්සේ මේකේ වාසි සහ ඕනම දෙයක වාසි සහ අවාසි තියෙනවා.
එතකොට වාසි විදිහට අපි ගත්තොත් මේකට ඇත්තටම අඩු ලෙස් ස්පේස් එක කියන්නේ අඩු ඉඩ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට හුඟක් අය සමහර තට්ටු නිවාසවල වාසය කරන කට්ටිය ඉන්නවා වගාවක් කරන්න බැරි කට්ටිය. ඒගොල්ලන්ට මේක හොඳ ඔප්ෂන් එකක් හයිඩ්‍රොපොනික් සිස්ටම් එකකට යන එක. මොකද ඒගොල්ලන්ට උඩට පස් ගෙනහිල්ලා පස්වල හිටවන්න තියෙන අවකාශය අඩුයිනේ. තමන් තට්ටු ගානක් උඩ ඉන්න කෙනෙක්ට හරි නැත්තම් අඩු ඉඩ තියෙන තැනක වත්තක් නැති කෙනෙක්ට මේ සාමාන්‍යයෙන් බිම හිටවන්න බැහැනේ. මේ ඉතින් ඒ වගේ කෙනෙක්ට ගේ ඇතුලේ පවා ඇතුලේ හිටවන්න පුළුවන් ඒවත් තියෙන බැරි ඒවත් තියෙන එකට අමතර පරිසර සාධක අවශ්‍යයි ගේ ඇතුලේ වගේ හිටවනවා නම්. ඒවා අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. සාමාන්‍යයෙන් අඩු තැනකින් කියන අඩු ඉඩ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය හයිඩ්‍රොපොනික් සිස්ටම් එකක වගා කරනකොට. අනිත් එක තමයි ෆාස්ට් කල්ටිවේෂන්. ඒ කියන්නේ මේකේ හොඳ ඉක්මනින් ගහ වර්ධනය වෙනවා. මොකද අපි ජලයත් එක්ක ඩිරෙක්ට් කෙලින්ම පසත් නැතු අතරමැදියත් අයින් කරලා කෙලින්ම මූල පද්ධතියට අපි කෙලින්ම ඩිරෙක්ට් ගසට දෙනවා නියුට්‍රිෂන්. එතකොට උරා ගැනීම වේගවත්. එතකොට මේකේ වර්ධනයත් වේගවත්. ඊපස්සේ හයි යීල්ඩ්ස් මේකේ පළදාව සාමාන්‍ය පසේ හිටවල ගන්නවට වඩා තාමත් හොඳ පළදාවක් හම්බෙලා. මොකද අපි නිතර පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය නියුට්‍රිෂන්ස් ඔක්කොම අපි ලබා දෙනවා ජලයට. ඒ හරහා ඔක්කොම මුල් හරහා උරා ගැනීමක් සිද්ධ වෙන ඉඳ මේක හොඳ පළදාවක් ගන්න පළදාව වැඩි සාපේක්ෂව වැඩි අපි බිමක හිටවනවට වඩා. අනිත් එක තමයි ෆීවර් පෙට්ස්. ඒ කියන්නේ පෙස්ට්ස්. ඒ කියන්නේ කෘමි උදුරු ගොඩක් අඩුයි මේ හයිඩ්‍රොපොනික් විදිහට අපි වගා කරන එකට. ඊට අමතරව දන්නව පසෙන් ඇතිවෙන කේක ඔය හිටු මැරීම වගේ තියෙනවනේ බැක්ටීරියාසද ඒවා පවා මේකට වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා හයිඩ්‍රොපොනික්ස් වගාවකදී. ක්ලීන කල්ටිවේෂන් එන්වයරන්මන්ටලි ක්ලීන කල්ටිවේෂන් කියන්නේ වාට අර දැන් අපි බිමක හිටවනවට වඩා අපි පැලේ හිටවනකොට පස් මඩ වෙනවා ඒ වගේ සාමාන්‍යයෙන් වඩා මේක හොඳ පිරිසිදුව හොඳට කල්ටිවේෂන් එක කරගෙන යන්න පුළුවන්. අනිත් එක එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි. අනිත් එක මිනිමල් වෝටර් යූස්. මේකට වතුර සාපේක්ෂව සාමාන්‍යයෙන් පැලේ අපි බිම හිටවුවොත් නිතර දිනපතා වතුර යොදන්න ඕනි. දැන් මේ වගේ හයිඩ්‍රොපොනික් සිස්ටම් එකක අපිට දිනපතා වතුර ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. ඒකට විවිධ ක්‍රමවේද තියෙනවා. මම ඉස්සරහට ඒවා කතා කරන්න. මේක ඩිස්ඇඩ්වාන්ටේජස් ගත්තොත් මේක හැබැයි කොස්ට් එක පොඩ්ඩක් වැඩි සාපේක්ෂව නිකම්ම පැලයක් බිම හිටවනවට වඩා අපිට අමතරව අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඒකට ඒවා මිලදී ගන්න අපිට පොඩ්ඩක් කොස්ට් එක වැඩි ඉනිෂියලි යන කොස්ට් එක. පස්සේ බේසික් නොලෙජ් ඔෆ් ගාඩන් ලැක් ඔෆ් නොලෙජ් ඒ වගේ දැනුම අඩුකම ඒ වගේ අවාසි කීපයක් තියෙනවා. ඉතින් මේකේ වාසි පැත්ත වැඩි අවාසි පැත්තට වඩා. ඒ කියන්නේ හයිඩ්‍රොපොනික් සිස්ටම් එකේ අපිට ගන්න තියෙන වාසි ප්‍රමාණය වැඩි. හරි. අපි ඊළඟට මේකේ pH අගය ගැන කතා කරන්න ඕනි. pH අගය ගත්ත දැන් මම ඔයගොල්ලන්ට මතක ඇති මම ඔයගොල්ලන්ට කියලා දුන්නා පසේ pH අගය ගැන. එතකොට මම මෙතන pH අගය ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණ කියලා දෙන්න යන්නේ නැහැ. පසේ pH අගය ගැන දැන් මෙතෙන්දී අපිට වැදගත් වෙන පස නැති නිසා ජලයේ pH අගය තමයි හයිඩ්‍රොපොනික්ස් වගාවක අපි ජලය භාවිතා කරලා කරන්නේ. එතකොට ජලයේ pH අගය තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් මේ රූප සටහන බලන්න. දැන් මේකේ මම දාලා තියෙන උඩින් pH අගය pH අගවල වල ප්‍රමාණය. එතකොට මේකේ සාමාන්‍යයෙන් අපි දැන් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ මේක හැබැයි pH අගය පැලෙන් පැලේට ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. එකම පැලේට එකම ගානනේ අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් සාමාන්‍යයෙන් 5.5 7 අතර තමයි ප්‍රශස්ත මට්ටම. හැබැයි ඒක පැලෙන් පැලේට වෙනස් වෙන. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ සලාද කොහොමද හයිඩ්‍රොපොනික්ස් විදිහට වගා කරන්න කියන එක. එතකොට මේ සලාද වලට හොඳම රේන්ජ් මේ ඔප්ටිමල් රේන්ජ් එක තමයි 5.5 6.5 අතර. දැන් මේ රූප සටහනෙත් ඔයගලන්ට පේනවා මෙන්න මේ නියුට්‍රිෂන් ඒ කියන්නේ මෙන්න මේ pH අගවල තමයි මෙන්න මේවා මේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් සල්ෆර් කැල්සියම් මැග්නීසියම් ඊට පස්සේ 5.5 මේ බාන්න තියෙනවා මැග්නීස් බෝරෝන් කොපර් සිංක් අයන් මේ ඔක්කොම මෙන්න මේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. මේකෙත් මෙන්න මේ රේන්ජ් එකේ තමයි හොඳම ඔප්ටිමල් රේන්ජ් එක විදිහට අපිට අඳුන ගන්න පුළුවන් මේ
සලාද වගාවට. හරි එතකොට ඔගොල්ලන්ට සමහරට දැන් pH අගය බලන්න pH මීටරයක් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මේකෙන් අධෛර්යමත් වෙන්න එපා. ඔයාට මේක උත්සාහ කරලා බලන්න පිරිසුදු ජලය ගන්න. පිරිසුදු ජලය අපි දන්නවා පිරිසුදු ජලයේ pH අගය 7. හරි. එතකොට සාමාන්‍ය ප්‍රශස්ත මට්ටමක ජලය 7. එතකොට ඔයාට මීටරයක් නැත්තම් pH මීටරයක් තියෙනවා නම් වඩාත් හොඳයි. pH මීටරයක් තියෙන්නම අවශ්‍ය නැහැ හයිඩ්‍රොපොනික්ස් කරන්න. සාමාන්‍යයෙන් ගෙවත්තේ කියන්නේ ගෙදර අපි හයිඩ්‍රොපොනික්ස් පොඩි යටනේ කරන්න විශාල වශයෙන් කරන්න නැහැනේ. පොඩි වගාවක් කරන්න pH අගය ඔයගලන්ට pH මීටරයක් නැත්නම් ලොකු ගානකුත් නැහැ. pH මීටරයක් සාමාන්‍යයෙන් මම හිතා රුපියල් 1000ක් විතර වෙන්නේ. වතුරේ pH අගය බලන්න පස්සේ pH අගය බලන වෙනම මීටර්ස් තියෙනවා. ජලයේ pH අගය බලන වෙනම මීටර්ස් තියෙනවා. ඒක ඉතින් පටලවා ගන්න නැතුව ඔයගොල්ලෝ මිලදී ගන්නවා නම් මිලදී ගන්න. ඔයගලන්ට අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය පිරිසිදු ජලය තියෙනවා නම් පිරිසිදු ජලය ගන්න පුළුවන් නම් ඒකේ නියුට්‍රල්. ඒ කියන්නේ ඒක තමයි pH අගය 7. එතකොට අපිට ඒ ගන්න බලලා ඒ තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඔයා මේක ගෙදරදී උත්සාහ කරලා බලන්න pH මීටරයක් නැහැ කියලා. pH මීටරයක් තියෙන්න ඕනේ. අදාරිමත් වෙන්න එපා. කරලා බලන්න උත්සාහ කරලා බලන්න. හරි. හරි. එතකොට අපි දැන් කරුණු කීපයක් කතා කරගෙන ආවා. ඊළඟට අපි බලමු මේ මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ලෝකේ තියෙන දැන් සාමාන්‍යයෙන් හයිඩ්‍රොපොනික්ස් වගා කරන ක්‍රම ගත්තාම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. Tamanට කැමති විදිහට ඒක ඩිසයින් කරගන්න පුළුවන් Tamanට උචිත විදිහට. ලෝකේ සාමාන්‍යයෙන් භාවිතා කරන ප්‍රධානම කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර භාවිතා වන ක්‍රම කීපයක් විතරක් මම පොඩ්ඩක් කෙටියෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒකත් ඔළුවේ තියෙනකොට ඒතර ඔයාටම සැලසුම් කරගන්න පුළුවන්. මම කවදාද හයිඩ්‍රොපොනික්ස් වගාවක් ගෙදර කරනවා නම් මෙන්න මේ ක්‍රමය තමයි මට උචිත හොඳම ක්‍රමය කියලා. හරි. අපි මෙන්න මේ පළවෙනි මේ රූප සටහන පළවෙනි ක්‍රමය බලන්න මම ඒක හරි රූප සටහන බලන්න මේක තමයි පළවෙනි මෙතඩ් එක සහ සරලම මෙතඩ් එක මෙන්න මේ හයිඩ්‍රොපොනික්ස් සිස්ටම් එක මෙතඩ් එක මේකට අපි කියනවා ක්‍රැට්කි මෙතඩ් එක කියලා. හරි. එතකොට මේ ක්‍රැට්කි මෙතඩ් එකේ වෙන එක මම පැහැදිලිව කරන්න දැන් මම ඇත්තටම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ සලාද වගා කරන විදිහ මෙන්න මේ මෙතඩ් එකට තමයි මම අද ඕගොල්ලන්ට ඉස්සරහට මම වීඩියෝ එකේදී පෙන්නනවා කොහොමද කරන්න කියන එක මම මේ ක්‍රැට්කි මෙතඩ් එකට තමයි ඕගොල්ලන්ට අද කරලා පෙන්නන්නේ. එතකොට මේකෙදි වෙන ප්‍රධාන දේ තමයි අපි භාජනයකට වතුර පුරවලා හරි. එතකොට ඒකෙන් අපි භාවිතා කරනවා මොකක් හරි අපිට පැලේ ඉඳන්න මොකක් හරි උපකාර වෙන දෙයක්. ඊට පස්සේ ඒකට මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙනවා. මම මෙතන මේ ක්‍රමයේ විතරයි කියලා දෙන්නේ. හරි. එතකොට මේකෙදි ජලයේ භාජනයකට පුරවලා අපි පැලේ ඒකේ තමයි තියන්නේ. එතකොට පස් නැහැ. වතුර සහ වාතය ලැබෙන්න. එයා එක ලැබෙන්න යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ ගත්තම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ භාජනේ. දැන් මේකේ තමයි මේක අපි හිටවන්න අපි ආධාර කරගන්නේ. මේකට අපිට වන් ඩේ පහසුවෙන්ම වන් ඩේ කප්පයක් වගේ පාවිතා කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙතෙන්ටත් පස් නෙවෙයි මේකට අපිට සාමාන්‍ය කොහුබත් වගේවා භාවිතා කරන්න පුළුවන්. ජලය හොඳින් උරා ගන්න සහ ජලය සංසරණය වෙන මාධ්‍ය භාවිතා කරන්න ඕනේ. එතකොට මේකට දැන් අපිට පහසුවෙන්ම කොහොබත් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ දේවා දකින්න මෙන්න මේ ජලය මෙන්න මේ මට්ටමේ පුරවලා තියෙනවා මේ භාජනය. එතකොට මේකේ තමයි අපි මේ වන් ඩේ කප් එක වේවා අපේ රඳවනේ අපේ පැලේ පැල කරගන්න ඒ රඳවනය මේකේ මේ භාජනයේම රඳවලා පස්සේ ඒක වර්ධනය වෙනකොට ඔයගොල්ලන්ට පේන්න ඇති මේ පහලින් මූල පද්ධතිය වර්ධනය වීමක් වෙන. එතකොට මේ අපි මේකට සම්පූර්ණයෙන් මේ ජලය යොදලා මේකට අපි නියුට්‍රිෂන් දාන්න ඕනේ. ඒකට මම ඉස්සරහට කියලා දෙන්න ඔයගොල්ලන්ට මොකද්ද භාවිතා කරන්න පුළුවන් පොහොර නියුට්‍රිෂන් වර්ගය කියන එක. එතකොට මේකේ ඔයගොල්ලෝ පැහැදිලි පෙනේ ටිකෙන් ටික කාලයක් යනකොට අපි හැම වෙලාවම අපිට ඕනම මූල පද්ධතියක් වර්ධනය වෙන්න ගසක් හොඳට වර්ධනය වෙන්න පෝෂ්‍ය පදාර්ථ වගේම එයා එක නැත්නම් අපි කියනවා වාතය අත්‍යවශ්‍යයි. ඉතින් මේකෙදි මූල මණ්ඩලය වර්ධනය වෙන්න ඔයාලට පේනවා ඇති මේ පහලින් මෙතනින් දැන් මේ නියුට්‍රිෂන් ටික උරා ගන්න මූල පද්ධතියට අපි ජලය සපයලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඒරියා එක අපිට වාතය හරිද ඔක්සිජන් ආදී ඒ වාතය මේකට අවශ්‍ය ගසක් වර්ධනය වෙන්න අනිවාර්යෙන් එයා එක ඕනි.
ඉතින් එතකොට ඒක වර්ධනය වෙන්න අපි මේ උඩටම වතුර පුරවලා මෙන්න මේ මට්ටමට වතුර පුරවන්න තියන්නේ නැහැ. අපිට ස්පේස් එකක් තියෙනවා සාමාන්‍යයෙන් එයා ඒක ඇතුළට එන්න මේ මුල් වලට උරා ගන්න. එතකොට මුල් වලින් කොටසක් ජලයේ තියෙන නියුට්‍රිෂන් වලින් උරා ගන්නවා. ජලයේ තියෙන නියුට්‍රිෂන් ටික උරා ගන්නවා. අනිත් ටික එයා එක හම්බ වෙනවා අනිත් මුල් ටිකට. දැන් මේකෙත් වලට පේන්නේ නැති මූල පද්ධතිය වර්ධනය වෙන්න අපි ජලය ටික ටික අඩු කරනවා. අඩු කරලා නියුට්‍රිෂන් උරා ගන්න යම් කිසි මුල් ටිකක අපි chance එක දීලා තව කොටසක් අපි වෙන් කරන්න ඕනි වාතය උරා ගන්න. එතකොට තමයි ගස මුදින් මොකද වාතය සහ නියුට්‍රිෂන් කියන දෙකම අත්‍යවශ්‍ය කාරණා ගසක වර්ධනයට. හරි. එතකොට අපි එහෙම තමයි මේ ක්‍රැට්කි මෙතඩ් එකේ පාවිච්චි කරන්නේ. හරි. ඊළඟ මෙතඩ් එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊළඟ මෙතඩ් එක තමයි අපි මේකට කියනවා ඩීප් වෝටර් කල්චර් නැත්නම් DWC කියලා. මේක අර කලින් අපි මම ඔයගොල්ලන්ට කියලා දුන්න ක්‍රැට්කි මෙතඩ් එකම තමයි. වෙනසකට තියෙන්නේ අපි මේකට ජලයත් එක්ක තව අපි දැන් අතනනම් ස්වභාවිකම එන යායකනේ අපි දුන්නේ. දැන් මෙතෙන්දී අපි කෘතිමව එයා එකක් අපි නැත්තම් වාතය ලබා දීමක් කරනවා මුල් වලට. හරි. එතකොට වාට මේ රූප සටහනේ දැන් පේනවා ඇති. අර ක්‍රැට්කි මෙතඩ් එක වගේම අපි භාජනයක් අරගෙන අපි හිටවන වන්ඩේ කප්පයක් වේවා ඒ වගේ අරගෙන ඒ පැලේ හිටවලා තියෙනවා. එතකොට අර වගේම නියුට්‍රිෂන් තියෙන ජලය අපි හයිඩ්‍රොපොනික් කියන පාංශු රහිතන. එතකොට ජලයට අපි අවශ්‍ය නියුට්‍රිෂන් ටික දීලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට දකින්න ඇති මේ පොම්පයක් ආධාරයෙන් එයා පම්ප් එකක් ආධාරයෙන් අපි වාතයත් ලබා දීලා තියෙනවා. මේ හැම පැලයකටම අපි මේ වගේ හැම පැලයකටම වෙන වෙනම අවශ්‍ය නැහැ. ඒක තමන්ට ලේසි පහසු විදිහට කොහොම හරි මේ පැලවට වාතය ලැබීම වෙනම කෘත්‍රිමව අපි පොම්පයක් කරහා ලබා දීමක් කරන. දැන් මේකේ දාලා තියෙන plant sit on the top of the container කියන්නේ මේ භාජනය. ඒතර ඒක උඩ තමයි plant ටික අපි හිටවන්නේ. roots dangled into the water nutrition mix below. ඒ කියන්නේ මේ මුල් ටික අපි නියුට්‍රිෂන් තියෙන ජලයට අපි යන්න ඉඩ ප්‍රස්තාව සලසලා දීලා තියෙනවා. ඒත් එක්කම අපි මේ වගේ පම්ප් එකක් භාවිතා කරලා ඒත් එක්කම ඔක්සිජන් උත් නැත්නම් අපි කියන වාතයත් එයා එකත් ලබා දෙනවා මුල් වලට. හරි. අරකෙදී අපි කරේ මේ වගේ පම්ප් එකක් භාවිතා කරන එකකින් අපි වෙනම ස්පේස් එකක් හැදුවා. මේකෙදි කරන්නේ අපි ජලය තුලින්ම පම්ප් එකක් භාවිතා කරලා නියුට්‍රිෂන් හැදෙන මේකට අපි කියනවා ඩීප් වෝටර් කල්චර් නැත්නම් DWC සිස්ටම් එක කියලා කියනවා. හරි. එතකොට අපි බලමු ඊළඟ සිස්ටම් එක ඩ්‍රිප් සිස්ටම් එක කියලා කියන මේ ඩ්‍රිප් මෙතඩ් එක. මේකෙදිත් අර විදිහටම නියුට්‍රිෂන් අපි ලබා දෙන්න ඕනි. එතකොට අපි මේකෙදි වෙන දේ තමයි ඔයගොල්ලන්ට මේ රූප සටහන බැලුවොත් පේන්නේ අර විදිහටම අපි පැල හිටවනවා භාජනවල පැල ටික හිටවලා ඊට පස්සේ කරන්නේ මේකට අපි ඩ්‍රිප් සිස්ටම් අපි කියන ඩ්‍රිප් සිස්ටම් කියන ජල බිඳු තාක්ෂණය ඔයගොල්ලෝ අහලා ඇති ඩ්‍රිප් සිස්ටම් එක. ඒ වගේ තමයි නියුට්‍රිෂන් ටැංක් එකක් භාවිතා කරලා අපි කියන්නේ අපි අර විදිහටම වතුර ටැංකියක් කන්ටේනර් එකක් දාලා නියුට්‍රිෂන් එක වතුර දාලා එයා පම්ප් එකක් ආධාරයෙන් මේ වගේ ටයිම් එකකුත් භාවිතා කරලා සැරෙන් සැරේ අපි ඩ්‍රිප් කරනවා. ඒ කියන්නේ ඩ්‍රිප් වතුර මේකට මේ පැලවට ලැබෙන්න සලස්සනවා. ඒ සලස්සන ජලය එතකොට මේ වගේ අපි භාජනයක තියලා තමයි තියෙන්නේ. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ පැල ටික භාජනයක තියලා තියෙන්නේ. එතකොට මේකෙන් වතුර ටික ස්පේස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. මේ වගේ එයා එක උරා ගන්න මෙන්න මේ වගේ ඩ්‍රිප් සිස්ටම් එක. හරි. එතකොට මේ වගේ එයා එක මිස් වෙලා ඒත් එක්කම මේ ජලය දෙන මේ බට වලින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හැම බටයක්ම අපි පම්ප් එකක් කරා නියුට්‍රිෂන් ටික දෙනවා පම්ප් කරනවා. ඒකට මේවට ජලය හම්බ වෙනවා. ටයිම් එකක් භාවිතා කරනවා. ඒක දිගට දෙන්නේ නැහැ. ටයිම් එකක් කඩින් කඩ සාමාන්‍යයෙන් දෙනවා. එතකොට වතුර ටික පිරෙනවා. අර පිටලා මේක ඔෆ්ලෝ එක එනවා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් අපි ඊට පස්සේ කරන්නේ මෙතනින් ඔෆ්ලෝ එකක් තියෙනවා. එතකොට මේ එන වතුර ටික මෙතනින් මේ භාජනයට පිරෙනවානේ. මේ පිරෙන ටික ඔෆ්ලෝ එකක් කරා නැවතත් ආපහු අර අපේ නියුට්‍රිෂන් ටැංක් එකට ලබා දීමක් කරනවා. එතකොට ඒ ටිකම තමයි ආපහු අපි මේ වගේ පම්ප් කරලා ආපහු දෙන්නේ. එතකොට අර සර්කියුලේට් වෙනවා වතුර ටික. අර භාජනයේ නියුට්‍රිෂන් ටික ආපහු පැලේට යනවා. පැලෙන් ආපහු ඔෆ්ලෝ එකක් කරා ආපහු නියුට්‍රිෂන් එක මේ අපේ ටැංකියටම ආපහු වෙනවා. මේකට තමයි අපි කියන්නේ ඩ්‍රිප් සිස්ටම් එක කියලා. මේක හුඟක් වෙලාට ඔය වගා කුළුණු වගේ වට භාවිතා කරනවා. මොකද එයා එකත් එක්ක මික්ස් වෙලා තමයි එන්නේ. කෙලින්ම වතුර
දැන් මෙතනින් වතුර එනකොට පහලට මේ බටවලින් වතුරට පහලට එනකොට මේ එයා එකත් එක්ක මික්ස් වෙලා තමයි මේ මුල් වලට හම්බ වෙන්නේ. හරි. එතකොට ඕෆ්ලෝ එකේ පිරෙන එක අන්තිමේදී ඕෆ්ලෝ එක ආපහු ටැංකියටම යනවා. එතකොට එයා ප්ලස් එයා එක සහ නියුට්‍රිෂන් දෙකම එකට මික්ස් වෙලා එන එකක් තමයි ඩ්‍රිප් සිස්ටම් කියලා අපි කියන්නේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ මෙතඩ් එක. හරි. ඊළඟ සිස්ටම් එක තමයි NFT සිස්ටම්. මේක තමයි දැන්ට ලෝකේ හයිඩ්‍රොපොනික්ස් වලට ප්‍රචලිතම සිස්ටම් එක NFT සිස්ටම් එක. හුඟ දෙනෙක් මේ ක්‍රමය භාවිතා කරනවා. විශේෂයෙන් සලාද වගේ වගා කරන ඔයගොල්ලෝ දැකලා ඇති. හුඟක් වෙලාවට මේ NFT සිස්ටම් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන. සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා ඇති ප්ලාස්ටික් ගටර්ස් එහෙම පාවිච්චි කරලා ඒගොල්ලෝ මේ වගා කරනවා දැකලා ඇති. මේ NFT සිස්ටම් එක. NFT කියන්නේ නියුට්‍රන් ෆිල්ම් ටෙක්නික් කියන එක. එතකොට මේ සිස්ටම් එකේදීත් වෙන්නේ අර ටිකම තමයි කලින් මම කතා කරගෙන ආ විදිහටම අපිට නියුට්‍රන් ටැන්ක් එකක් තියෙනවා වතුරත් එක්ක. මේකට අපි එයා පම්ප් එක දීලා තියෙන අපේ ඩීප් වෝටර් කල්චර් එක වගේම අපි එයා එකක් දීලා තින්නේ මේ එයා පම්ප් එකක් කරා එයා එක දීලා තියෙනවා. මේකේ තියෙන වෙනස තමයි මේකේ වතුර නිතරම දැන් අරකේ කලින් ඒවල හුඟක් වෙලාට ඔයගොල්ලෝ දකින්න ඇති වතුර අර ක්‍රැට්කි මෙතඩ් එක වගේ තියෙනවා. නැත්තම් ටයිම් එකකට තමයි වතුර සර්කියුලේට් වෙන්නේ. ඕෆ්ලෝ වෙනවා පිරිච්ච ගාම ඕෆ්ලෝ වෙනවා. දැන් මේකෙදි වෙන්නේ අපි හුඟක් වෙලාට වතුර වෝටර් පම්ප් එකක් භාවිතා කරලා හැම වෙලාවෙම වතුර සර්කියුලේට් වෙනවා. ඒ කියන්නේ වතුර ගමන් කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. ඒකට මේකෙදි වෙන්නේ දැන් මෙතනින් වෝටර් පම්ප් එක හරහා වතුර මෙන්න මෙහෙම උඩට ඇවිල්ලා මෙතනින් වතුර වැටෙනාම මේකේ පොඩි ආනතියක්, ඒ කියන්නේ පොඩ ඇල කිරීමක් එක්ක තමයි මේක අපි සාමාන්‍යයෙන් හදන්නේ. මේ සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ගටර්ස් වල අපි ඔයගොල්ලෝ දැකලා ඇති ප්ලාස්ටික් ගටර්ස් එකෙන් පොඩි ආනතියක්, ඒ කියන්නේ පොඩි ඇලවීමක් එක්ක තමයි අපි මේ NFT සිස්ටම් එක හදන්නේ. එතකොට මෙතනින් වැටිච්ච වතුර ටික ඔහම මේ ආනතියත් මේ එක්ක මේ පල්ලමට ඔහම ඇවිල්ලා මෙතනින් ඩ්‍රේන් ටියුබ් එකක් තියෙනවා. මේ ඩ්‍රේන් ටියුබ් එක ආපහු අපේ නියුට්‍රිෂන් ටැංකියට වතුර ටික වැටෙනවා. එතකොට වතුර පම්ප් එකෙන් මේක නිතර වතුර මේක යනවා. එතකොට මේ යන සිස්ටම් එක තමයි යන්නේ. එතකොට ඒත් එක්ක එයා එක සහ නියුට්‍රිෂන් ඔක්කොම මේ මුල් වලට උරා ගැනීමක් සිද්ධ වෙනවා මේ තැන්වලදී. එතකොට ඒත් එක්කම ගසට අවශ්‍ය සීලුම් පෝෂක පදාර්ථ, ඒ කියන්නේ අවශ්‍ය දේවල් අපි මේ ටැංකියට දාලා තියෙනවා කලින් ක්‍රම වගේම. එතකොට ඊට අමතරව අපේ එයා එකත් එකතු කරලා තියෙනවා. ඒ වෝටර් ෆ්ලෝ එක දිගටම යනවා. එතකොට ඒ යන අතරේ වතුර ගමන් කරන අතරේ මුල් වලට උරා ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඕක තමයි NFT සිස්ටම් එක. ඕක තමයි හුඟක් වෙලාවට හුඟක් ලෝකෙ දැන්ට ප්‍රචලිත වෙලා තියෙන්නේ. හුඟක් මහා පරිමාණයෙන් වගා කරන කට්ටිය ඔගොල්ලෝ දැකලා ඇති. දැන් මේ රූප සටහන් බලන්න. මේ රූප සටහන් වල ඔගොල්ලෝ දකින්න විදියට ප්ලාස්ටික් ගටර්ස් වල තමයි මේ භාවිතා කරලා මේ වගා කරලා තියෙන. ඉතින් මේක ඉතාමත් හොඳ ක්‍රමයක්. මේ වෙනට ලෝකේ ලොකුවටම භාවිතා වෙන ක්‍රමයක්. හරි. එතකොට තව සිස්ටම් තියෙනවා. තව EBB and flow කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒකත් හුඟක් වෙලාට ඩ්‍රිප් මෙතඩ් එක වගේම තමයි. ඒකෙත් නියුට්‍රිෂන් සහ එකම යන එකම පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒක මම මෙතන කතා කරේ නැහැ. ඩ්‍රිප් සිස්ටම් එකක් කියලා දුන්න හින්දා කාලේ නිකන් ගොඩක් යන හින්දා. ඉතින් මේවා ගැන මම මේ ටික විතරක් නෙවෙයි තියෙන්නේ. ඔයගලන්ට හයිඩ්‍රොපොනික්ස් ගැන ඉගෙන ගන්න ලොකු විෂයපතයක් තියෙනවා. ඒකට මම වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට කියලා දෙන්න. අද ඒකට දවස නෙවෙයි. අද මම ඔයගලන්ට පොඩ්ඩක් දිවත්තේ ඔයගලන්ට හදා ගන්න විදියක් වෙන තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු කොහොමද අපි ගෙදර කොහොමද අපි සලාද හයිඩ්‍රොපොනික්ස් විදියට වගා කරගන්නේ කියලා. මම කොහොබත් තමයි භාවිතා කරන්න වගා මාධ්‍ය විතර අපේ සලාද හයිඩ්‍රොපොනික්ස් වගාවේ. ඉතින් ඊට අමතරව මම භාවිතා කරනවා මෙන්න මේ වගේ ප්ලාස්ටික් බොක්ස් එකක්. මේක මම ඔන්ලයින් මිලදී ගත්ත එකක්. සීඩින් කප්ස් 6ක් තියෙන. මේක රුපියල් 1200ක් විතර වුණා. ඔයගොල්ලන්ට එච්චර මිලදීලා ගන්න අවශ්‍ය නැහැ මේ බොක්ස් එකක් ගන්න. ඔයගොල්ලන්ට ගෙදරදී පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට රෙජි ෆෝම් පෙට්ටියක් පියනක් එක්ක. හුඟක් ඔය මාළු කඩවල එහෙම තියෙනවා. නැත්තම් ඔය සිංගර් වගේ ඉලෙක්ට්‍රික් බඩු ගේන තැන්වලත් රෙජි ෆෝම් පෙට්ටිය අයින් කරනවා. පියනක් එකක් තමයි අපි හොයා ගන්න ඕනි. නැත්තම් ඔයගොල්ලන්ට අයිස්ක්‍රීම් කප් එකක් භාවිතා කරන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ නැත්තම් රෙජි ෆෝම් ලන්ච් බොක්ස් තියෙනවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අරන් ඊට පස්සේ අපි මේ සීඩින් කප් එක වෙනුවට පාවිච්චි කරන්නේ වන් ඩේ කප් එක. ඒතර ඒ වන් ඩේ කප් එක අපි භාවිතා කරනකොටත්
මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කරවිල වීඩියෝ එකේ පෙන්වුවා තවන් දාගන්න වන් ඩේ කප් එක කොහොමද හදාගන්නේ කියලා. ඒ විදිහට හිල් වැඩි ප්‍රමාණයක් යටින් විදගෙන වටේට හිල් වෙනුවට අපි දිගටිව මුල් ටික හොඳට එළියට විවෘත වෙලා මුල් ටික එළියට ඇවිල්ලා අපි මොකද හයිඩ්‍රොපොනික්ස් වගාවක්නේ කරන්නේ. එතකොට මේ මුල් ටික ජලයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ අපේ නියුට්‍රිෂන් ටික පැලේට උරා ගන්න. ඉතින් ඒ විදිහට අපි වටේට පහලට සාමාන්‍යයෙන් කප් එකේ වන් ඩේ කප් එකේ මැද ඉඳලා සාමාන්‍යයෙන් පහලට එනකන් වටේට ඉරිටි විදිහට බවුත් එකක් හරි ඇණයක් රත් කරලා හරි අපි ඒ විදිහට හදා ගන්න ඕනේ මුල් ටික ජලයේ සමග සම්බන්ධ වෙන්න. ඉතින් අවශ්‍ය කෙනෙක්ට ඔන්ලයින් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද දැන් මේ ඔයගොල්ලෝ මේ සීඩින් ට්‍රේ මේ සීඩින් කප් එකක් ගත්තොත් එළියට ගත්තොත් මම ඉන්නම අයරම් පෙන්වන්නම්. මේකේ ඔයගොල්ලන්ට බලන්න මේ වටේට හොඳට මුල් එළියට වැටෙන්න විදිහට වටේට හොඳ ස්පේස් එකක් හොඳ ඉඩ ප්‍රමාණයක් තියලා තමයි මේ ඒවා හැදිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි වන් ඩේ කප් එකත් හදා ගන්න ඕනේ රිජිෆෝම් පෙට්ටියක අපි හදනවා. ඊට අමතරව රිජිෆෝම් පෙට්ටිය ඔයගොල්ලෝ මතක තියාගන්න වැදගත් කාරණාවක් තියෙනවා. රිජිෆෝම් පෙට්ටියක් වේවා අයිස්ක්‍රීම් කප් එකක් වේවා මොනවා වුණත් අපි සාමාන්‍යයෙන් ඇතුළ කියන්නේ මුල් හැදෙන්න තියෙන පරිසරය අවට අඳුරු කරන්නේ. ඒකට රිජිෆෝම් පෙට්ටියක නම් අපි සාමාන්‍යයෙන් කළු පාට ඉට රෙද්දක් වගේ එකක් දාන්න ඕනේ අනිවාර්යෙන්. අයිස්ක්‍රීම් කප් එකක් වේවා ඕන පෙට්ටියක අපි ඇතුළට ආලෝකයෙන් නැති විදිහට අඳුරු වෙන තරමට වඩාත් හොඳයි මුල් වර්ධනය සඳහා. මොකද අපි පසක වුණත් බිමේ හිටේ වුණත් මුල් ටික තියෙන්නේ පසෙන් ඇතුළේ. එතකොට අඳුරු පරිසරයක තමයි ඒව වර්ධනය වෙන්නේ. ඉතින් ඒකම ඒ පරිසරෙම අපි හදලා දෙන්න වෙනවා හයිඩ්‍රොපොනික්ස් වලත්. ඒකින්ද අඳුරු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කොහොබත් අපි පාවිච්චි කරන්න හේතුව කොහොබත් වල අපි දන්නවා හොඳින් ජලය සංසරණය වෙනවා. ජලය පහළ සිට ඉහළට හොඳින් ජලය ගමන් කරනවා. එක හේතුවක් ඒක. අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් පස් වගේ පාවිච්චි කරා නම් කාලයක් යනකොට මේ පස් ටික කම්පැක්ට් වෙනවා. ජලයේ දීමත් එක්ක. ඒකට කම්පැක්ට් වෙනවා ගද්දුරට අර පස තදවීමක් එක්ක සමහරට මුල් ටික එළියට එන්න අපහසුතාවයක් ඇති වෙන හින්දා තමයි මේ වගේ කොහොබත් වගේ එකක් අපි පාවිච්චි කරන්නේ. කොහොබත් පාවිච්චි කරාම මුල් ටික පහසුවෙන් එළියට ඇවිල්ලා ඒ කියන්නේ සීඩින් කප් එකේ පහසුවෙන් එළියට ඇවිල්ලා නැත්නම් වන් ඩේ කප් එකේ පහසුවෙන් එළියට ඇවිල්ලා ජලයත් එක්ක එකට සම්බන්ධ වීම කරගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් ඔයගොල්ලොත් කොහොබත් භාවිතා කරන්න කියන එක මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. කොහොබත් ඉතාමත් සුදුසු මේ හයිඩ්‍රොපොනික්ස් වගාවන්ට. නැත්තම් වෙන කෙනෙක්ට ඕනනම් මේ වෙනුවට අපිට රිජිෆෝම් අපි කියන්නේ මේ රිජිෆෝම් නෙවෙයි මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අර මොනවද මේ මට දැන් මේ වෙලාවෙ එන්නේ නැහැ ඔළුවට. රිජිෆෝම් තමයි අපිට රිජිෆෝම් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ස්පොන්ජ් සමා වෙන ස්පොන්ජ් වගේ එකක් භාවිතා කරන්නත් පුළුවන්. මොකද මේ හයිඩ්‍රොපොනික්ස් වලට ස්පොන්ජ් වලත් ජලය හොඳින් ඉහළ සිට පහළට පහළ සිට ඉහළට හොඳින් ගමන් කරනවා. ඉතින් එතකොට අපිට ස්පොන්ජ් එකක් වුණත් අපි මේ ට්‍රේ කොහොබත් වෙනුවට ස්පොන්ජ් එකක් වුණත් ඇතුළට දාලා ඒකට අපි ඇට ටික නැත්නම් සලාදයට දැම්මත් කිසි ගැටලුවක් නැහැ. ඒ විදිහත් මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම් කරලා රිජිෆෝම් වල ඔයගොල්ලන්ට අනිත් කාරණා රිජිෆෝම් පෙට්ටියක් හදනවා නම් ජලය යම් කිසි ප්‍රමාණයක් මම ඔයගොල්ලන්ට දැන් කියලා දුන්නා ක්‍රමයක් අපි දැන් මේක කරන්නේ මේ ක්‍රැට්කි මෙතඩ් එකනේ. ක්‍රැට්කි මෙතඩ් එකේ අපි දන්නවා ජලය තියෙනවා යම් කිසි ප්‍රමාණයක් වාතයටත් වාතය ඇතුල් වීමටත් අවකාශය අපි දෙන්න ඕනේ. මොකද මුල් වර්ධනය වෙන්නේ වාතයත් අවශ්‍යයි. එතකොට ඒකින්ද ඒ රිජිෆෝම් පෙට්ටියේ ජලයට උඩින් යම් කිසි අපි සිදුරක් හදන්න ඕනේ. දැන් මම මේ මගේ කළු පාට මම අරන් තියෙන ප්ලාස්ටික් බොක්ස් එකේ පවා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මම මුඩිය හක් කරනකොට ඔයගොල්ලන්ට ඒක පෙනෙයි. යම් කිසි සිදුරක් හදන්න ඕනේ වාතයට ඇතුල් වෙන්න. එතකොට වාතය තියෙනවා ජලය තියෙනවා. ඒ දෙක අත්‍යවශ්‍යයි මුල් ටික වර්ධනය වෙන්න. හරි? ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඊට පස්සේ වන් ඩේ කප් එකට උනත් මේ විදිහට පුරවා ගැනීමක් තමයි කරන්න තියෙන කොහොබත් ටික. ඊළඟට අපිට කරන්න තියෙන්නේ
අපිට ජලය එකතු කරගන්න. තොර මේ ජලය පාවිච්චි කරලා මේ ජලයට අපි එකතු කරන්න ඕන අනිවාර්යෙන් නියුට්‍රිෂන් ටික. මොකද අපි දන්නවා පැලේට අපි ජලය මගින් තමයි නියුට්‍රිෂන් ටික මුල්ල පද්ධතියට ලබා දෙන්නේ. එතකොට මේකට මම පාවිච්චි කරන්නේ ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර වර්ගයේ ලික්විඩ් පොහොර එක. මේක දියර පොහොරක්. ඇල්බර්ට් සොලියුෂන් ඕගොල්ලන්ට ඕන පවුඩර් එකක් විදිහටත් මිලදී ගන්න පුළුවන් වෙළඳ පොලේ. ඒකත් මේකට දිය කරන්න පුළුවන්. නැත්නම් මේ විදිහට කෙලින්ම දියර පොහොරෙම ගත්තම ගොඩක් පහසුවේ 100% ජලය දිය වෙන හින්දා. ඒකට සාමාන්‍යයෙන් ලීටරයකට අපි පාවිච්චි කරන ඇල්බර්ට් සොලියුෂන් ජලය ලීටරයකට ඇල්බර්ට් සොලියුෂන් සාමාන්‍යයෙන් තේ හැඳි 2ක විතර ප්‍රමාණයක් එකමාරක් 2ක විතරක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි මේකේ දවස් 21කින් 21කට හෝ දවස් 30න් 30ට සම්පූර්ණව ජලය ඉවත් කරලා නැවත ජලය පුරවලා මේ වගේ ඇල්බර්ට් සොලියුෂන් යෙදීමක් කරන්න ඕනි. අපි පැලේ දැන් හිටපු දවසේ ඉඳලා ඔයගොල්ලෝ මතක තියාගන්න. අපි ඇල්බර්ට් සොලියුෂන් යෙදුව දවසත් එක්ක මතක තියාගන්න. දවස් 21ක් හෝ තමනින් දවස් මාසයක් වගේ යනකොට සම්පූර්ණ ජලය ටික ඉවත් කරලා බොක්ස් එකෙන් නැවත ඇල්බර්ට් සොලියුෂන් ජලය යොදලා ඇල්බර්ට් සොලියුෂන් මේ වගේ යොදලා අපි නැවත පැල ටිකට නියුට්‍රිෂන් ටික දෙන්න ඕනේ. මොකද මේකෙදී අපිට පසෙන් ලැබෙන්නේ නැහැ. අපි සම්පූර්ණයෙන් ජලයට තමයි අපි දෙන්නේ සියලුම නියුට්‍රිෂන් ටික හයිඩ්‍රොපොනික්ස් වගාවන්හි. මේක 100%ක් දිය වෙන හොඳ පොහොරක්. ඉතින් ඇල්බර්ට් සොලියුෂන් තමයි මම දන්න විදිහට සාමාන්‍යයෙන් ඔයගොල්ලන් මේ හයිඩ්‍රොපොනික්ස් වගාවට භාවිතා කරන්න පුළුවන් හොඳම පොහොරක් සහ අඩුවට ගන්න තියෙන පොහොර වර්ගයක්. අනිත් වැදගත්ම කාරණේ තමයි අපි භාවිතා කරන සීඩින් කප් එක. නැත්නම් ඔයගොල්ලෝ භාවිතා කරොත් වන් ඩේ කප් එක සම්පූර්ණ 100% ජලයෙන් වැහෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාගයක විතර ප්‍රමාණයක් අපි ජලය පොඟවලා මේ ජලයෙන් වැහෙන්නත් ඉතුරු භාගය අපි ඉතුරු කරන්න ඕනේ වාතය එන්නත්. වාතය ලබා ගන්න. මොකද උඩින් එන මුල් වලට වාතය ලැබෙන්නත් පහලින් හැදෙන මුල් වලට ජලය සමග එකතු වෙලා අදාළ නියුට්‍රිෂන් ටික NPK ප්‍රමුඛ NPK වගේ අදාළ නියුට්‍රිෂන් ටික ලබා ගන්නත් අපි ඉඩ ප්‍රස්තාව දෙන්න ඕනේ. එතකොට තමයි පැලේ හොඳින් වර්ධනය වෙන්නේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි බීජ ලබා ගැනීම, ගුණාත්මක බීජ ලබා ගැනීම. සාමාන්‍යයෙන් මගේ අත්දැකීම මේක වැරදින්නත් පුළුවන්. මගේ අත්දැකීම අනුව නම් සාමාන්‍යයෙන් අපි දේශීය මිලදී ගන්න සලාද බීජවල ගුණාත්මක භාවය හරිම අඩුයි, පැලවීමේ ප්‍රතිශතය හරිම අඩුයි. මේ වගේ ආනයනික මම මේක ග්‍රෑන්ඩ් රැපිඩ් කියන වර්ගයේ මේක වෙරයිටිස් ගොඩාක් තියෙනවා. සලාද ගත්තම ඉතින් ග්‍රෑන්ඩ් රැපිඩ් කියන වර්ගය තමයි මම මිලදී ගත්තේ. ඉතින් මේකේ ආනයනික බීජ ඉතින් මේක ඔගොල්ලෝ මේ වල පැලවීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. දේශීය අපි මිලදී ගන්න ඒවට වඩා. ඉතින් සලාද බීජ අපි දන්නවා ඉතාමත් සියුම් බීජ. මේවා හරි සියුම් බීජ ඔගොල්ලෝ පේනවා ඇති. දැන් මේ හරි කුඩා සියුම් බීජ තමයි සලාද කියන්නේ. ඉතින් මේවල පැලවීමේ සම්භාවිතාව දේශීය ගන්න ඒවල හුඟක් අඩුයි මගේ අත්දැකීම අනුව. ආනයනිකයවල සාමාන්‍යයෙන් පැලවීමේ සම්භාවිතාව වැඩි. මම දැන් ඔය පැකට්ටුව මිලදී ගත්තේ දරස් එකෙන්. ඇත්තටම මේක ලංකාවෙන් සම රුපියල් 280ක විතර මුදලක් මට වියදම් වුණා මට මතක විදිහට. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ පැල ටික මේ සීඩින් කප්ස් ටිකට දාගන්න එක. අපි සාමාන්‍යයෙන් එකක් දෙකක් නෙවෙයි අපි දාන්නේ. අපි වලව මොකක්වත් හාරන්නේ නැහැ. මේ වගේ අතට අහුවෙන ප්‍රමාණය අපි ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණය අපි සියල්ල මේ සීඩින් කප් එකට දාගන්නවා. පැල ටික පැලවුණාට පස්සේ අපි අනවශ්‍ය පැල ටික අපිට ඉවත් කර ගැනීම කරගන්න පුළුවන්. ඒකින්ද අපි වලවල් හාරන්නෙත් නැහැ. මේ වගේ උඩින් පළමුව මුලින්ම මේ වගේ අපි සාමාන්‍ය බීජ වැඩි ප්‍රමාණයක් මේ වගේ සීඩින් ට්‍රේ වලට සීඩින් කප්ස් වලට දා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට අපිට කරන්න තියෙන මේ උඩින් මේ බීජ ටික වැහෙන විදිහට සියුම් තට්ටුවක් අපි කොහොබත්ම යොදන්න ඕනේ. ගොඩාක් මේ බීජ යට වෙන්න දෙන්න හොඳ නැහැ සියුම් බීජ හින්දා. ඒතකොට පැලවෙන්නේ නැහැ. ඒකින්ද සියුම් තට්ටුවක් මේ වගේ අපි ඒ බීජ උඩින්ම කොහොබත් ටිකක් දාගන්න ඕනේ.
ඒකට අපි පළමු වතාවට අපි ජලය ටිකක් එක් කරගන්න ඕනේ පැලවීමේ වේගය වැඩි කරගන්න ආයි ජලය යොදන්න අවශ්‍ය නැහැ. මොකද පහලින් ජලය අපි එකට කනෙක්ට් කරලා තියෙන මේ සීඩින් සම්බන්ධ වෙනවා මේ සීඩින් කප් එකත් එක්ක. එතකොට ජලය ටික කොහොමත් උඩට නිකම්ම උඩට උනනවා. ඉතින් අපි අර ටිකක් වේගවත් කරගන්න පැලවීම තමයි වතුර ටිකක් පළමු සහ අවසාන වතාවට අපි දාගන්නවා. ආයි ජලය නැවත ඉහළින් එදීමක් සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. යට තියෙන වතුර ටික කොහොමත් මේ කොහුබත් නිසා උඩට ඉනීමක් සිද්ධ කරනවා. එතකොට පැල ටිකට ජලය ලැබෙන එක අපිට පිටතින් ආය දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දකින්නේ සාමාන්‍යයෙන් සති එකහමාරකට විතර පස්සේ පැල සලාද බීජ ටික හොඳින් පැලවෙලා තියෙන ඔයගලන්ට පේනවා ඇති. මේක සාමාන්‍යයෙන් පැල තව ටිකක් ලොකු වුණාම හොඳින් පැලුණු වැඩුණු පැල කීපයක් ඉතුරු කරලා ඉතුරු පැල ටික ඔක්කොම ඉවත් කර ගැනීම කරන්න ඕනේ. නැත්නම් පැල අතර තරංගයක් ඇති වුණාම පැල එකක්වත් හරියට වර්ධනය වෙන්නේ නැහැ. පැල කීපයක් ඉතුරු කරලා අනිත් පැල ටික ඔක්කොම ඉවත් කර ගැනීම කරන්න ඕනේ. ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න ඔයගොල්ලන්ගේ ගෙවත්තේ මේ වගේ වගාවක් සිද්ධ කරන්න. පහසුවෙන්ම හදාගන්න පුළුවන් රිජිෆෝම් පෙට්ටියක් වගේ එකක් ගන්න. නැත්නම් මේ වගේක් මිලදී ගන්න. ඔයගොල්ලන්ටත් පුළුවන් හොඳින් මේ වගේ වගාවක් තමන්ගේ ගෙවත්තේ පහසුවෙන්ම වගා කරගන්න. ඉතින් හයිඩ්‍රොපොනික්ස් ගැන මම ඔයගොල්ලන්ට තව ඉස්සරහට කියලා දෙන්නම්. තව මොනවද වගා කරන්න පුළුවන් පැල වර්ග හැම දෙයක්ම අපිට හයිඩ්‍රොපොනික්ස් වල හදන්න බෑ. ඉතින් හයිඩ්‍රොපොනික්ස් ගැන තව පොඩ්ඩක් වැඩිදුර ඇඩ්වාන්ස් විදියට පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්න ගමන් තව මොනවද අපි පැල කරගන්න පුළුවන් බීජ මොනවද ගස් මොනවද ඒ සම්බන්ධයෙන් ඉදිරියට අපි කතා කරමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.